තමයි stay positive always කියන එක. හැම වෙලේම හැම මොහොතකම සතුටින් ඉන්න කියන වැරදි මතය. මේක සමාජයේ මිනිස්සුත් හැම වෙලේම හොයන හැම වෙලේම සතුටින් ඉන්න කොහොමද? දුකක් නැතුව හැම වෙලේම සතුටින් ඉන්න කොහොමද? මම අර කලින් කිව්වා වගේ රහත්භාවය කියන මට්ටමට ඇවිල්ලා නම් ඔන්න ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට පහළ ඉන්න කෙනෙක් නම් ඔයාට ඔය ප්‍රශ්නේ නෝ. පැය 24ම හැම වෙලේම මිනිස්සෙක්ට සතුටින් ඉන්න පුළුවන් කියලා එකක් නැත. දුක සතුට අතර දෝලනයක් හැම වෙලේම තියෙනවා. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ අපේ මනසේ සාමය රැකගෙන ඉන්න. නමුත් ප්‍රශ්න සහ දුක නෙගටිවිටි කියන එක අපිට වළක්වන්න බෑ. එනවා අපිට මැනේජ් කරන්න පුළුවන්. යම් යම් ක්‍රමවේද වලින් අපිට සතුට රඳව ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ හැර පැය 24ම සතුටින් ඉන්න පුළුවන් කියලා මානසිකත්වයක් ඔළුවේ තියෙනවා නම් ඒක අයින් කරගන්න. මොකද ඔයා ඒක නිසා ඔයා හිතනවා මම මේ ඉන්න විදිය හරි ඇබ්නෝමල්. මට මේ හිටපු ගමන් දුකක් කියන එක හරි ඇබ්නෝමල්. හරි අසාමාන්‍යයි. එහෙම හිතන්න පුළුවන්. ඒක වැරදි. එහෙම දුකක් කනගාටුවක් ආවොත් අර මම කිව්වා වගේ ක්‍රමවේදයකට විසඳ ගන්න. ක්‍රමානුකූලව. ඒ හැර විවිධ ක්‍රම තියෙනවා දවස පුරා සතුටින් ඉද්දි විටින් විට අපිට සතුට කියන එක ඔළුවට මතක් කරගන්න ක්‍රම. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු.